කොහොමද ළමයි සුබ දවසක් හැමෝටම මං හිතනවා හැමෝම මේ වීඩියෝ එක බලන සුවයෙන් සතුටින් ඉන්නවා කියලා. එතකොට අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා. මෙතන මේ වීඩියෝ එක බලන O level ළමයි හිටියත් A level ළමයි හිටියත් මේ දෙගොල්ලන්ටම ප්‍රයෝජනවත් වේවි. ඒ කියන්නේ A level ගත්තොතින් කලා විෂය ධාරාවේ සිංහල කරන ළමයිට ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම පොදුවේ ගත්තාම O level ළමයින්ට බෙහෙසෙයින්ම මේක පිටුහලක් වේවි වාට සිංහල සබ්ජෙක්ට් එක සම්බන්ධව. හරි. මෙහෙමයි වැඩේ වෙන්නේ. අද මේ වීඩියෝ එකේ අන්තර්ගතය මම කෙටියෙන් කියන්නම් හැමදාම වීඩියෝ වල කියනවා වගේ අපේ දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ ඉල්ලීමක් තිබ්බා සර් පුළුවන් නම් මෙන්න මේ අපිට තියෙන විෂය නිර්දේශයේ කතන්දර ටික කතා ටික කතාවක් විදියට කියලා දෙන්න පුළුවන්ද කියලා. එතකොට දැන් ඔයාලගේ ගත්තොතින් සාපෙළ තියෙනවා කතන්දර වගේ පාඩම් ගණනාවක්. හරි විශේෂයෙන්ම ගත්තොතින් පුරාතන ගත් දෙනවා සතර කම්මන්ත්‍රණය, අඟුල්මල් දමනය, ඒ වගේම උග්ගසේන, ඊට පස්සේ නවල් එකක් එනවා බැද්දේගම, ඊට පස්සේ කෙටි කතා එනවා දියමන්තිමාලය, අපිට වැසිකිළියක්. ඒ වගේ සුවිශේෂී පාඩම් තියෙනවා. උසස් පෙළ සිංහල කරන ළමයෙක් ගත්තත් එහෙමයි. සාහිත්‍ය පොත් 6ක් තියෙනවා. ඒ වඩා සුවිශේෂී පාඩම් තියෙනවා. කෙටි කතා වලින් ගත්තොත් කෙටි කතා 15ක්, පුරාතන ගද්‍ය කතා ගත්තොත් කතා වස්තු 8ක්, නව කතාවක්, ඒ වගේ සුවිශේෂී පොත් කීපයක් තියෙනවා. එතකොට මේ O level ගත්තත් A level සිංහල ගත්තත් දෙගොල්ලන්ටම පොදු පොතක් තමයි බැද්දේගම නවල එක කියන්නේ. බැද්දේගම නව කතාව කියන්නේ. දැන් මගේ මේ අතේ තියෙන බැද්දේගම නව කතාව. දැන් මේ නව කතාව හැදිලා තියෙන විකාශනය වෙලා තියෙන්නේ කොහොමද කියලා මම මෙතනදි කියන්න යන්නේ නැහැ. මේ වීඩියෝ එක ඉතා සරලයි සංක්ෂිප්ත කරලා වීඩියෝ එක දෙනවා ඔයාලට අමුවෙන් රහට. මේ වීඩියෝ එකේ අන්තර්ගතය මෙච්චරයි. මෙන්න මේ වීඩියෝ එක බලන ළමයි බැද්දේගම මේ පොතම හරිද පොතම කතාවක් විදියට ඉගෙනගෙන යනවා. එහෙනම් අපි වැඩේට යමු. වැඩි කතා ඕනේ මේ වීඩියෝ එක බලන ඔබ අනිවාර්යෙන් බැද්දේගම හදවතට ගන්නවා, ලේවලට ගන්නවා කියලා මම අනිවාර්යෙන්ම විශ්වාස කරනවා දැඩි විදියට. එහෙනම් හැමෝටම බලා ගන්න වැඩ කෑල්ල කොහොමද කියලා මෙහෙමයි. බැද්දේගම නවකතාව දිස් වෙන්නේ මෙහෙමයි. විවේකින්ද ජංගල් කෘතියේ හරි අනුවර්තන කෘතියක් විදියට ඒ.පී. ගුණරත්නයන් මෙන්න මේ බැද්දේගම නවකතාව සිංහලයට අනුවර්තන ග්‍රන්ථයක් විදියට ඉදි දක්වනවා. මේ බැද්දේගම නවකතාව කියනකොට අපිට හම්බන්තොට දිස්ත්‍රික්කය මතක් වෙනවා. දකුණු පළාත නියෝජනය කරපු මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතා නුදුරු කටුක ජීවිත අමිහිරි ජීවිත අත්දැකීම් සමුදායක් එකතු වුණු මිනිස්සු කිහිප දෙනෙක් ඒ කියන්නේ ගමක් විදියට ගත්තාම පවුල් 10ක් විතර ජීවත් වුණ නේද? දරිද්‍රතාවයේ දුප්පත්කම වේලක් ඇර වේලක් කාලා ජීවත් වුණ මිනිස්සු හිටිය ගමක් තමයි බැද්දේගම කියන්නේ. මේ බැද්දේගම කතාවේ හරිද ප්‍රධාන භූමිකාව රඟ දක්වන චරිතය ඉතා සුවිශේෂී. එතකොට මම මෙහෙම කියන්නම් ඔයාගේ හොඳම යාළුවෙක් ඔයාට ඉන්නවා. හරිද? මට මගේ යාළුවෝ ඉන්නවා. එතකොට අපි හැමෝටම පොදුවේ ගත්තාම යහළු ගෙහෙලියෝ ඉන්නවා. හරිද? ඔයාගේ හිතේ ප්‍රධාන චරිතයක් ඉන්නවා. මගේ හිතෙත් ඉන්නවා. එහෙම තමයි හැමෝටම මේක විහිදිලා පැතිරලා යන්නේ. එතකොට බැද්දේගම ගමක් විදිහට ගත්තාම ඔබගේ ගමේ ප්‍රධාන චරිතයක් ඉන්නවා. අපේ ගමේ ප්‍රධාන චරිතයක් ඉන්නවා. මුළු මහත් ගම් වල ප්‍රධාන භූමිකාව රඟපාන එක්කෙනෙක් ඉන්නවා. හරිද? එතකොට මේ බැද්දේගම නවකතාවේ ප්‍රධාන භූමිකාව රඟ දක්වන්නේ සිරිදු කියන පුද්ගලයා. හරි? මම දැන් චරිතෙන් චරිතෙ විස්තර කරගෙන ගිහිල්ලා කතාවක් විදියට මේක කියලා දෙනවා. බොහොම කෙටි වීඩියෝ එකක් වේවි මේක. සිරිඳු කියන්නේ ළමයි මෙන්න මේ වගේ පුද්ගලයෙක්. සිරිඳු කියන්නේ දඩයක්කාරයෙක්. හරිද? සිරිඳුගේ හොබි එක තමයි දඩයම. ඒ වගේම සිරිඳු කියන්නේ වනචාරී පුද්ගලයෙක්. සිරිඳු කියන්නේ පිස්සෙක්. එතකොට මේ ඔක්කොම දන්නවා වනචාරී කියන අදහස තමයි වනයේ හැසිරෙන කියන අදහස. ඔන්න ඔය වගේ පුද්ගලයෙක් කොහොම ජීවත් වෙනකොට බැද්දේගම කියන මෙන්න මේ ඉතා කටුක දිවි පෙවතක් ගෙවපු මිනිස්සු ජීවත් වෙන ගම්පියසේ මේ සිරිඳු කාත් කවුරුවත් ගණන් ගත්තේ නැති අමුතු කොටින්ම කිව්වොත් ලේඛකයටවත් 100% මේ සිරිඳුගේ චරිතය මොන වගේද කියලා හඳුනා ගන්න බැරි වුණ චරිතයක් තමයි සිරිඳු කියන්නේ. මේ සිරිඳු ඔහොම ජීවත් වෙනකොට කල්පනා කරනවා මට දඩයමට මගේම කියලා ළමයෙක් හිටියනම් එක්කගෙන යන්න මගේ පස්සෙන් හෙවණැල්ල වගේ එන්න ළමයෙක් හිටියනම් කොල්ලෙක් හිටියනම් කොච්චර අගේද? එතකොට සිරිඳු කල්පනා කළා
සිරිඳු ටත් හැඟීම් තියෙනවා දැනීම් තියෙනවා කොහොම හරි මෙන්න මේ සිරිඳු කියන වනචාරී සිරිඳු කියන පිස්සා සිරිඳු කියන අමුතුම අමුතු පහේ පුද්ගලයා විවාහයක් කරගන්නවා ඒ විවාහය කරගන්නේ කාගේ එක්කද කිව්වොතින් එයා තමයි ඩිංගිහාමි හරිද ඒ කාලේ නම් විවාහ ක්‍රමේ හරි අමුතුයි ළමයි අමුතුයි කියන්නේ දැන් කාලේ නම් නේද WhatsApp Messenger හරිද ටෙලිග්‍රෑම් අනම්මනම් සෝෂල් මීඩියා නැහැනේ මැසේජ් කරන්න ඒ කාලේ අඩුම ෆෝන් එකක්වත් තිබිලා නැහැ නේද නංගි මට කැමතියිද කිව්වොතින් නංගි කැමති වුණොතින් අයියා එක්කගෙන යන යුගයක් තිබ්බ රටක් තමයි ලංකාව කියන්නේ අතීතයේ. එතකොට මෙන්න මේ සිරිඳු ඒ කාලේ කොහොම හරි මේ ඩිංගිහාමිකින් කැමැත්ත අහලා ඩිංගිහාමිත් කොහොම හරි කැමති වෙලා මේ විවාහය සිද්ධ වෙනවා. හරිද? අද කාලේ නම් විවාහයක් සිද්ධ වෙනකොට එන්ගේජ් වෙනවා ඊට පස්සේ වෙඩින් එකක් ගන්නවා හෝම් කමින් ගන්නවා හනිමූන් යනවා මේ වගේ කතන්දර ගොඩක් තියෙනවා අද කාලේ නම් හැබැයි ඒ කාලේ ඒවා කිසිම දෙයක් තිබ්බේ නැහැ කැමැත්ත දුන්න විතරයි ඒ මිනිස්යාගේ ගෙදරට එක්කගෙන එන එක තමයි විවාහය කියන්නේ. ඔන්න ඕකයි විවාහය ඒ කාලේ නේද? අද කාලේ නම් වියදම් කොච්චරද? දැන් අපේ ළමයි මේ වීඩියෝ එක බලන අය ඉන්නවනම් නේද? හිතනවා අනිවාර්යෙන් අනේ ඒ කාලෙට යන්න තියෙනවා නම් කොච්චරද හොඳ. එතකොට කිසි වියදමකුත් නැහැ. එයා එක්ක මට ලුණුයි බතුයි කාලා ඉන්න පුළුවන් කියලා අපේ උන් හිතනවා මේ වීඩියෝ එක බලනකොට. පුරුදු කියලා බලන්න. හරි. එතකොට මගේ පැටව මෙන්න මේ ඩිංගිහාමි ගැන සඳහන් කරනකොට ඩිංගිහාමි කියන්නේ ගමේ අහිංසකම කෙල්ලෙක්. හරිද? මේ කෙල්ල අහිංසකයි කියනවා නම් අනේ මුව දෙනක් වගේ අහිංසකයි. පට්ට අහිංසකයි. මිනිස්සයාට කීකරුව. හරිද? දැන් කාලේ කෙල්ල වගේ නෙමෙයි නේද? හරි අහිංසක කාන්තාවක් බවට පත් වෙනවා. කවුද? ඩිංගිහාමි. ඕම ඉන්නකොට විවාහයක් වුණාම හැමෝම දන්නවා සිද්ධ වෙන කාරණාවක් හරි පොදුයි. හරිද? විවාහයක් වුණා කියන්නේ දරු මල්ලෝ ලැබෙනවා. හරිද? මෙන්න මේ සිලිඳුට නෙමෙයි දරුවා ලැබෙන්නේ. මතක තියාගන්න. වරදවා අල්ලගන්න එපා. සිලිඳුට දාව ඩිංගිහාමිට දරුවෝ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් බිහි වෙනවා. හරි. ඊට කලින් මම පොඩි දෙයක් කියන්නම්. සිලිඳුට ඕන වෙලා තිබි මං කිව්ව නේද කොල්ලෙක් හෙවණැල්ල වගේ පස්සෙන් ඉන්න කොල්ලෙක් හෙවණැල්ල වගේ නේද දඩයමට යන්න ඕන කොල්ලෙක් සිලිඳුට උමනා වෙලා තිබ්බේ කොල්ලෙක් විතරයි මේ ගෑණිටත් කිව්වා ඒ කියන්නේ ඩිංගිහාමිටත් හැමතිස්සෙම කිව්වා උඹ වදන්න ඕනා කොල්ලෝ විතරයි කෙල්ලෝ එහෙම ඔට්ටු නෑ හරිද එහෙම කියලා ඇති හරි ඊට පස්සේ කොහොම හරි කාලයක් යැවෑමෙන් පුංචි මෙනිකයි හිමිහාමි කෙල්ලෝ දෙන්නෙක් තමයි බිහි වෙන්නේ මෙන්න මේ ඩිංගිහාමිට බලන්න ළමයි එක්කෙනෙක් මදිවට දෙන්නෙක් කෙල්ලෝ බිහි වෙනවා මේ කෙල්ලෝ දෙන්නා එක වගේ අක්කා කවුද නංගි කවුද කියලා හොයාගන්න බෑ ඇත්තටම කිව්වොත් මේ කෙල්ලෝ දෙන්නා ට්වින්ස්ලා ඒ කියන්නේ මොකද්ද නිබුල්ලු කිඹුල්ලු වගේ ඔව් එතකොට මෙන්න මේ නිබුල්ලු දෙන්නා අක්කා කවුද නංගි කවුද කියලා හොයාගන්න බෑ ඇත්තටම මේ දරුවෝ දෙන්නම් මාර ලස්සනයි හරිද නිකන් මාරම ලස්සනක් තිබ්බ දරුවෝ දෙන්නෙක් කියලා කියන්න පුළුවන් අපිට අතුවරය සදාන් කරනවා පුංචි මණිකාගේ ලස්සන හිමිහාමිගේ ලස්සන එතකොට ඔන්නෝම පුංචි මණිකයි හිමිහාමි මෙලෝ එළිය දැකලා පොඩි කාලෙකින් දවස් කිහිපයකින් මේ ඩිංගිහාමිට අයත් වන ඉරණම ඡේදනීයයි දුක්බරයි හැඟුම්බරයි ඇත්තටම පව් කියලා හිතන තරමට ලේඛකයා මනාවට භාෂාව හසුරුවලා තියෙනවා සහෘදයන්ගේ හද කම්පා වෙන අයුරින් මෙන්න මේ ලේඛකයා භාෂාව හසුරුවලා තියෙනවා කිව්වොත් නිවැරදි ළමයි ඇත්තටම වෙන්නේ මේකයි සිලිඳුට උමනා වුණේ කොල්ල විතරයි හැබැයි මේ ගෑණි වදන්නේ කෙල්ලෝ හරිද බලන්න ඒකෙත් හැටි නේද දැන් ඔයාලගේ අම්මලා තාත්තලාට ඔයා කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් ඔයාව මැනිකක් නේද ඒ වගේ නෙමෙයි සිලිඳු කියන්නේ සිලිඳුට උවමනා වෙලා තිබේ කොල්ලෝනේ මං කලිනුත් කිව්වනේ. එතකොට මෙන්න මේ ඩිංගිහාමිට සිලිඳු පහර පිට පහර එල්ල කරනවා. දැන් ඔයාගේ අම්මයි තාත්තයි ඔයා බිහි වුණාට පස්සේ කොච්චර සතුටු වුණාද? හැබැයි ඩිංගිහාමි මෙතනදි සතුටු වෙනවා මහමෙරා. සිලිඳු සතුටු වෙන්නේ නැහැ කෙල්ලෝ නිසා. සිලිඳු කෝපාවිෂ්ඨ වෙලා ඩිංගිහාමිට ගහන්නේ මෙන්න මෙහෙමයි. වරදවල්ල ගන්න එපා. එතකොට අතින් පයින් ගහලා තියෙනවා මෙන්න මෙහෙම කිය පරට්ටි කොහමද පුතෙක් තුවක්කු උස්සාගෙන කැලේට යන්න කොහමද පුතෙක් කියලා පහර පිට පහර එල්ල කරලා තියෙනවා කාටද ඩිංගිහාමිට එතකොට මෙන්න මේ පහරක් වැදීම හේතුවෙන් දරුණු විදිහට මෙන්න මේ පහර ප්‍රතිඵලයක් විදිහට ඩිංගිහාමි බැද්දේ ගමින් විතරක් නෙමෙයි මුළු ලෝකෙම සදහටම සමුගන්නවා බැද්දේ ගමට
පස් වෙනවා. මෙන්න මේ ඩිංගිහාමි නොසිතූ විරූ විදියට මරණයටපත් වෙනවා. හරි? එතකොට ළමයි මේ පුංචි මැණිකටයි ඒ වගේම ඉන්නිහාමිටයි යන කල දසාව මොකද්ද? තමන්ගේ මිනිහට යන කල දසාව මොකද්ද? ඇත්තටම සිලිඳු කම්පා වෙනවා. අනේ දෙයියනේ මම කරගත්ත දෙයක්. මගේ ගෑණිට තව පාරක් මම ගාන්න නැතුව එක පාරක් දෙකක් ගාලා නැවැත්තුවා නම් මේක වෙන්නේ මාත් නිකන් පිස්සෙක් වගේ තමයි මිනිස්සු කියනවා පිස්සු කියලා. ඔව් දෙයියනේ මට ඇත්තටම පිස්සු. මම නම් පිස්සෙක්. මම මෝඩයෙක් නේද? මම නිකමෙක්. මම කාලකන්ණියෙක් කියලා හිතන්නේ නැති සිලිඳු අනේ දෙයියනේ මගේ රත්තරන් ගෑණිව මම මරාගත්තා. මම මොන වගේ පව්කාරයෙක්ද? දැන් මම කොහොම හරි ජීවත් වෙනවා. ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මගේ කෙල්ලෝ දෙන්නට යන දසාව මොකද්ද? කෙල්ලෙක් කියන්නේ ඇත්තටම එක කෙල්ලෙක් නම් කමන්නේ කෙල්ලෝ දෙන්නෙක්. කෙල්ලෙක්ට තාත්තට වැඩිය අම්මා ළඟින් ඉන්න ඕන. එතකොට මේ කෙල්ලෝ දෙන්නට කිරි දෙන්නේ කොහමද? මේ කෙල්ලෝ දෙන්නව නලවන්නේ කොහමද අඬනකොට? දොයි 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 බයි 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 කියලා කොහමද නලවන්නේ? මම ඔය හත්තිලව්වක්වත් දන්නේ නැහැ. මං මොකද්ද කරන්නේ දෙයියනේ කියලා ඔහම සිරිඳු අඬ අඬා වැලිපි වැලිපි ඉන්නකොට සිරිඳුට මෙන්න මෙහෙම අයිඩියා එකක් එනවා. ඒ කාලේ ඉතින් මංචි ටිකිරි මාලි කියලා නැති වුණත් හරිද? ටිකිරි මොලයක් එනවා මේ ටිකිරි මොලයක් පහත් වෙනවා සිරිඳුට හරිද? මංචි ටිකිරි මාලි කියලා දන්නේ නැහැ. කොහොම හරි ටිකිරි මොලයක් පහත් වෙලා මෙන්න මේ සිරිඳුට මෙන්න මේ විසනවා. එහා ගමේ ඉන්නවා මගේ නැගණියක් හරිද සහෝදරියක් ඉන්නවා හරිද මෙන්න මේ සහෝදරියව දෙන්න ගත්තොත්ින් අපේ ගෙදරට මොකද්ද වෙන්නේ මට ගෑණි කමට ගන්න නෙමෙයි අනේ මගේමලේ තියෙන සහෝදරියක් ඒක නිසා එහෙම බෑ හරිද පුංචි මැණිකටයි ඉන්නිහාමිටයි මවක් වෙන්න පුළුවන් නම් නේ කිරි ටිකක් දෙන්න පුළුවන් නම් නැලවිලි ගියේ කියලා නලවන්න පුළුවන් නම් කවන්න පුළුවන් නම් පොවන්න පුළුවන් නම් අකුරක් දෙකක් කියලා දෙන්න පුළුවන් නම් ඒක මට මහ මෙරක් මගේ ගෑණිගේ අඩුව පුරවන්න පුළුවන් නම් මගේ සහෝදරියකින් ඒක මට මහ මෙරක් පුළුවන් නම් මේ ගෑණිව එක්කන් එනවා කියලා මෙන්න මේ කර්ලිනා හාමිව එක්කන් එනවා තමන්ගේ නිවසට හරි එයාගේ නම තමයි කර්ලිනා හාමි කර්ලිනා හාමිට කලින් මම මෙන්න මේ පුංචි මේකක් තා ඉන්නි හාමි ගැන සඳහන් කරනවා ළමයි මෙහෙමයි පුංචි මැනිකා කියන්නේ ළමයි මාරම ලස්සන කෙල්ලෙක්. හැම ගමකටම ඉන්නව ලස්සන කෙල්ලෙක්. හරිද? ඔයාගේ ගමටත් ඉන්නව මේ වීඩියෝ එක බලන ලස්සන කෙල්ලෙක් ගමේ. හරිද? එතකොට ළමයි ඔයාගේ යාළුවගේ ගමටත් ලස්සන කෙල්ලෙක් ඉන්නවා. මේ වීඩියෝ එක බලන්නේ ගමේ ලස්සනම කෙල්ල ඔයාද කියලා මම දන්නේ. හරිද? අර සින්දුරක් තියෙන ගමේ ලස්සනම ලේලි අපේ අම්මගේ වේවි කියලා නේද? ඒ වගේ ලස්සන කෙල්ලෙක්ව තමයි කොල්ලෙක් යාළු කරගන්න ආස වෙන්නේ, කැමති වෙන්නේ. එතකොට අන්න ඒ වගේ ලස්සනක් තිබ්බ කැලේට පායපු පුරහඳ වගේ තමයි පුංචි මැණිකා කියන්නේ. පුංචි මැණිකට දෙවනි වෙන්නේ හින්නිහාමි විතරයි. හරිද? එතකොට මේ හින්නිහාමි පුංචි මැණිකට වැඩිය රූපෙන් පොඩ්ඩක් අඩුයි. හැබැයි පුංචි මැණිකා වගේම ලස්සනයි. එතකොට මේ අක්කයි නංගි ගමේ හිටපු ලස්සනම කෙල්ලෝ දෙන්න කිව්වොත් හරි. හරිද? ඊට පස්සේ මෙන්න මේ පුංචි මැණිකයි හින්නිහාමි ඔහොම ලොකු ළමයි බවට පත් වෙනවා. කර්ලිනා හාමි මේ දෙන්නට කවනවා, පොවනවා, කිරි දෙනවා හැමදේම දියා දිනවා නේද? උයනවා, පියනවා, දර අලනවා, ගෙවල් වල සුමක් ඝාතෙම කරනවා මෙන්න මේ කර්ලිනා හාමි තමන්ගේ මව වගේමයි. හරි කිසිම වෙනසක් වෙන්නේ නැහැ. නම විතරයි වෙනස් වෙන්නේ මෙතනදී. හරි? ඒ වගේ පුද්ගලයෝ නැහැ ළමයි අද කාලේ. හරි. එතකොට මෙන්න මේ පුංචි මැණිකෝම ලොකු වෙනවා. හින්නි හාමිත් ඔහම ලොකු වෙනවා. එතකොට මේ පුංචි මැණිකා කියන්නේ මාර ලස්සන කෙල්ලෙන්නේ. පුංචි මැණිකාගේ හිත හරිද? මාර ලස්සනයි. ගතත් මාර ලස්සනයි. මෙන්න මේ පුංචි මැණිකාගේ හිතට සහ රූපෙට වශී වෙනවා එක්තරා පුද්ගලයෙක් හරිද හැම ගමකම ලස්සන කෙල්ලෙක් ඉන්නවා වගේම තමයි හැම ගමකම ලස්සන කොල්ලෙක් ඉන්නවා නේද එතකොට මෙන්න මේ හැම ගමකම ලස්සන කොල්ලෙක් ඉන්නකොට මේ ගමේ හිටපු නේද කඩවසම්ම කොල්ලා නේද දැන් ඔයාගේ ක්ලාස් එක නිකන් ෆිල්ම් වල නම් හේමාල් වගේ හරිද මේ ගමෙත් ඉන්නෝ හේමාල් වගේ අයියා කෙනෙක් හරි එයාගේ නම තමයි බබුන් හරිද එතකොට මෙන්න මේ බබුන් මගේ පැටව් පට්ට ලස්සන කොල්ලෙක් මාර කඩවසන් හැම්සන් හරිද එතකොට මෙන්න මේ පුංචි මැණිකා එක්ක යාළු වෙන්න හැමතිස්සෙම try කරත් පුංචි මැණිකා එහෙම කැමති වෙන්නේ නැහැ එක නිමේෂයකදී එක්තරා නිමේෂයකදී මෙන්න මේ පුංචි මැණිකට
බහ දෙනවා බබුන්ට බා දෙනවා පුංචි මැනිකා. හරිද? කොහොම හරි බබුන් නාලා පුංචි මැනිකත් කැමති වෙලා අන්න ආදරේ ලව් එක පටන් ගන්නවා. හරි. ඔන්න ඔහම ඉන්නකොට හරිද? දැන් බබුනුයි පුංචි මැනිකයි කියන්නේ ඇත්තටම මේ ආදරේ පටන් ගත්තාම ළමයි මේ ආදරේ බොහෝ සෙයින් දීර්ඝ ආදරයක් බවට පත් වෙනවා. හරියට රාමගේ සීතගේ ආදර කතාව වගේ. හරිද? ඒ වගේම අපිට කියන්න පුළුවන් ශාලිය අශෝකමාලාගේ ආදර කතාව වගේ මෙන්න මේ පෙම්පුවත ගොඩක් දුර යන ආදර බර කතාවක් වෙනවා. හරි. ඔන්න ඔහම ඉන්නකොට අක්කට නම් මොකද? අක්කා නම් හොඳම කොල්ලව දාගත්තා. මට තමයි එකෙක් නැත්තේ කියලා. හරිද? නංගි නිකන් හිතින් හිතන්නේ නැති. හැම නංගි කෙනෙක්ට මෙහෙම හිතනෝනේ නේද? ඔය අක්කලා නංගිලා ඉන්න ගෙවල් වල හරිද? අක්කා කාගෙක් හරි යාළු වෙලා ගියාට පස්සේ ගෙදරින් නංගිට පට්ට අවුල්. නංගිට ජෙලස්. මොකද අක්කා වැඩේ කරගත්තා මට තමයි නැත්තේ කොල්ලෙක් කියලා ඔන්නෝම හිතන නංගිලා ඉන්නවා මේ වීඩියෝ එක බලන. හරිද? එතකොට මෙන්න මේ හින්නිහාමිත් ඔහොම හිතන්නේ නැති. කොහොම හරි හින්නිහාමි කල්පනා කරනවා දැන් මම මොකද්ද කරන්නේ මට කොල්ලෙකුත් නෑ අනේ ඕන්නේ මම තනියම ඉන්නවා නේද? තනියෙන් ඉන්න එක හොඳයි. හරිද? කොල්ල ඕන්නේ නෑ. ඔහොම තමයි හිතන්නේ. හරිද? නැති වුණාම. එතකොට මෙන්න මේ හින්නිහාමි ඉන්නකොට හින්නිහාමිට ප්‍රොපෝසල් එකක් එනවා ගමේ හිටපු වයසක මෑන් කෙනෙක්ගෙන්. කවුද? එයාගේ නම පුංචිරාල වෙදරාල. පුංචිරාල වෙදරාලගෙන් ප්‍රොපෝසල් එකක් එනකොට මෙන්න මේ ප්‍රොපෝසල් එක හින්නිහාමිනා රිජෙක්ට් කරනවා ප්‍රතික්ෂේප කරනවා. මොකද නාකියෙක් එක්ක කෙල්ලෙක් එක්ක කෙල්ලෙට යන්න බෑ. හරිද? මුගේ හැටි බලන්න දතුත් නෑ කොණ්ඩෙත් නෑ. හරිද? තියෙන කොණ්ඩෙත් සුදු වෙලා හරි ඔන්න ඔහම කියනවා. එතකොට මෙන්න මේ හින්නිහාමි කැමති වෙන්නේ නැහැ. ගෙදරින් කැමති වෙන්නේ නැහැ සිරිඳු. හැබැයි මෙන්න මේ සිරිඳුට මේ පුංචිරාල වෙදරාල කියන්නේ මේ වගේ පුද්ගලයෙක් කට්ටඩියෙක් වෙදෙක් කපටියෙක්. මෙන්න මේ කට්ටඩිය වෙදා කපටියා මේ සිරිඳුට විනයක් කරනවා අනවින ඒ කියන්නේ කොඩි විනයක් බන්ධනවා. කොහොම හරි මෙන්න මේ සිරිඳුව හොද කරලා දෙන්නම්. බොගේ දුව දීපන් වගේ එකක් නේද? අන්න තුරුම්පුවට තිබ්බා නේ. මම බොගේ තාත්තා හොද කරලා දෙනවා. ඔබ මගෙත් එක්ක එන්න ඕන. හරිද? කොහොමද වැඩේ? අසරණයිනි මිනිස්සු. අනේ මේ අහිංසක කෙල්ල අසරණ වෙනවා. තාත්තා බේර ගන්නත් ඕන නේද? මට මේ මිනිහෙක් යන්නත් බෑ. රැවුලත් ඕන කැඳත් ඕනනේ. දොන්නන් දොමන් සින්නන් සින් නේද? ඒ වගේ එකක් තමයි මෙතනදි වෙන්නේ. එතකොට ළමයි මෙන්න මේ හින්නිහාමි මොකද්ද වෙන්නේ? වෙදා එක යනවා අකමැත්තෙන් යන්නේ. එතකොට මෙන්න මේ වෙදා එක හින්නිහාමි යනවා අකමැත්තෙන්. එතකොට ඔන්නෝම ඉන්නකොට මේ සිරිඳුට හොඳ වෙනවා. හොඳ වෙලා කෙටි කාලයකින් මේ හින්නිහාමි අනේ මේ තාත්තේ මේ නාකියෙක් ඉන්න බෑ මට එකට මං එනවා තාත්තේ මහ ගෙදර කියලා එනවා. හරිද? එතකොට මෙන්න මේ වෙදා හින්නිහාමි එක්ක තරහෙන් ඉන්නේ. හරි? මතක තියාගන්න වෙදා හින්නිහාමි එක්ක තරහෙන් ඉන්නේ. එතකොට සිරිඳු ගාවට යනවා හින්නිහාමි. හරි. එතකොට පුංචි මැනිකයි බබුනුයි මේ වෙනකොට විවාහ වෙලා හිටියේ. මෙන්න මේ විවාහය කියනවනම් ළමයි සිරිඳුගේ ගේ ගාවින් ගෙයක් හදාගෙන පැල් කොටයක් හදාගෙන මෙන්න මේ පුංචි මැනිකයි බබුනුයි ලුණුයි බතුයි කාලා ඉන්න ඇති. හරිද? අපි එහෙම හිතමු. එතකොට ඔන්නෝම ඉන්නකොට හරි. ඔහොම ඉන්නකොට මොකද්ද වෙන්නේ? ඔව්. මෙන්න මේ වෙදා හින්නිහාමි එක්ක තරහක් ඇති කර ගන්නවා. ඇත්තටම ළමයි මතක තියාගන්න අපි ආදරය කරපු අපිට ආදරය කරපු මිනිස්සුන්ට වෛර කරන්න බෑ. හරි? මම ආයෙ කියනවා අපිට ආදරය කරපු අපි ආදරය කරපු මිනිස්සුන්ට අපිට පෙරලා වෛර කරන්නත් බෑ. එයාලට පෙරලා අපිට වෛර කරන්නත් බෑ. ඒක ආදරයක් නෙමෙයි. හරිද? ආදරයක් මිශ්‍රිත වෛරයක් විතරයි ඒක. එහෙම ආදර නෑ ළමයි. හරිද? එතකොට ඇත්තටම තිබ්බේ හින්නි මැණිකා කෙරෙහි වෙදාට ආදරයක් නෙමෙයි. හරිද? ආසාවක් විතරයි වෙදාට තිබ්බේ. ඒක නිසා තමයි මේ වෙදා හින්නිහාමිගෙන් පලි ගන්න කියලා අමතක කරන්න එපා. හරි? එතකොට මෙන්න මේ හින්නිහාමිව හරි ගමේ මිනිස්සුන් එක්ක කොටවනවා වෙදා. හරි? වෙදා කොටවන්නේ කොහොමද දන්නවද? දැන් හින්නිහාමි මේ ගෙදරට ආවට පස්සේ තාත්තගේ ගෙදරට ආවට පස්සේ තාත්තා කල්පනා කරනවා දැන් මේ කෙල්ලට තනියෙන් ඉන්නේ ළමෙක්වත් නැහැ මොකද්ද කරන්නේ මානසිකව වැටෙනවා. ඒවත් හිතන්නේ නැති සිරිඳු වැද්දෙක් වුණාට පිස්සෙක් වුණාට සූක්ෂම මොලයක් තියෙනවා. හරි? ගමේ මිනිස්සුනේ නේද? ගමේ අයියා කෙනෙක්නේ.
එතකොට මේ සිරිඳු තාත්තා තමන්ගේ දුවව පොඩි දුවව හිතනවා. ඊට පස්සේ මේ තාත්තා දඩයම් කරගෙන ආපු මුව දෙනක්ගේ පැටිය එක්ක මෙන්න මේ හින්නිහාමිට දෙනවා. ඒ පැටියව දරුවෙක් වගේ බලා ගන්නවා මෙන්න මේ හින්නිහාමි. හරි? බලාගෙන ඔහොම ඉන්නකොට මේ හින්නිහාමි කිරි දෙන්නේ ළමයෙක් නැහැ මුව පැටියට. මුව පැටිය තමයි දරුවා බවට පත් වෙන්නේ. ඔන්න ඔය මුව පැටිය එක්ක හැමතැනම හින්නිහාමි ගමේ යනවා. ඔහොම ඉන්නකොට මෙන්න මේ හින්නිහාමි සහ ගමේ මිනිස්සු එක්ක විරසකයක් ඇති වෙනවා. මොකද හේතුව මේ වෙදා ගමේ හැම කෙනෙක් ගාවම පතුරවලා තියෙනවා හින්නිහාමි කියන්නේ මම අත්හැරලා දැම්මේ මම ඕකිව ඩිවෝස් කරේ. ඕකිගේ කට හොඳක් නෑ. ඕකි හොඳක් නෑ. ඕකි මහා වනචර ගෑණියෙක්. ඕකි මහා අමුතුයි. පට්ටපල් කාලකන්නී. උදේට දැක්කොත් කැඳවත් නෑ. හරිද? අනේ බං උඹලා දැක්කොතින් ඔය හින්නිහාමිව එලෝපන් ගල් ගහලා මරපන්. හරිද? දකින්න එපා. පොඩි උඹලාගේ මැරෙන්නේ ඕකි නිසා කියලා කඩ කතාවක් කියවනවා කවුද? වෙදා. මතක තියාගන්න පුතේ අපිට වල කපනෝ නම් වල කපන්නේ හරිද? දුර මිනිස්සු නෙමෙයි. අපිව ආශ්‍රය කරන්නේ දුරින් ඉඳන් මිනිස්සු නෙමෙයි. අපේව අපිට හෙන හුරා වෙනව නම් හෙන හුරා වෙන්නේ අපෙත් එක්ක එක බත් එක කාලා ඔබ මගේ පණ ඔබ තමයි මගේ හොඳම යාළුවා උඹයි මමයි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියන මිනිස්සුම තමයි අපිට කෙලවන්නේ හරිද මතක තියාගන්න ළඟින් ඉන්නේ උන්ගෙන් ප්‍රවේශම් වෙන්න එතකොට මෙන්න මේ වෙදා මේ හින්නිහාමිව සහ ගමේ උම කොටවලා මේ අසරණ හින්නිහාමිව සහ අර අහිංසක සතාව ගල් ගහලා මරනවා පොඩි අමානුෂිකත්වයක්ද බලන්න ගල් ගහලා මරන්නේ තමන් ආදරේ කියලා හිතාගෙන හිටපු මිනිහම ගල් ගහලා මරනවා හරිද සහ මිනිස්සු එකතු වෙලා ඔන්නෝම තමන්ගේ දුවව නැති වෙනවා සිරිඳුට තමන්ගේ නංගිව නැති වෙනවා පුංචි මණිකට බබුන්ට තමන්ගේ නෑනව නැති වෙනවා හරිද කර්ලිනාහාමි කියන්නේ ළමයි කර්ලිනාහාමි කියන්නේ ඇත්තටම අම්මා කෙනෙක් උනේ නැති උනාට තමන්ගේ අම්මා හා සමානයි මෙන්න මේ කර්ලිනාහාමි හින්නිහාමිට සලකන්නේ හරි හැබැයි හින්නිහාමි නැති වෙනවා හරි ඔන්නෝම ඉන්නකොට පුංචි මණිකා හරි පුංචි මණිකා කියන ළමයි හරිද පුංචි මණිකා කියන්නේ මගේ පැටව මෙන්න මේ බබුන් එක්ක විවාහ වෙලා ඔහොම ඉන්නකොට හරි දැන් ඔන්නෝම මේ ගම වේලක් කර වේලක් කාලා බීලා ඉන්නකොට සතුටින් මේ ගමට හෙන පුරා පාත් වෙන්නේ මෙතෙන්දී හරිද හෙන පුරා පාත් වෙන්නේ මෙතෙන්දී අයි මං එහෙම කියන්නේ මේ ගම ඔහොම වේලක් කර වේලක් කාලා බීලා මං ආයෙ කියනවා ඉන්නකොට සිදාදියෙන් එනවා පුද්ගලයෙක් මේ සිදාදියෙන් එන පුද්ගලයා ඒ කියන්නේ කොළඹ රටේ ඉඳලා එන පුද්ගලයා හරි අපූරුයි හරිද කොළඹ රටේ ඉඳලා එන පුද්ගලයා හරි අපූර්ව පුද්ගලයෙක් ඇත්තටම වචනෙන් කියනවා නම් ළමයි මේ පුද්ගලයා සල්ලාලේ මනමාලේ හරිද කොටින්ම කිව්වොතින් අර කුකුලෙක් කියනවනේ හරි ගමේ භාෂාවෙන් කුකුලෙක් වගේ පුද්ගලයෙක් කෙල්ලෙක්ව පේන්න බෑ හරිද මල පෙරේතෙක් හරි එතකොට අන්න ඒ වගේ පුද්ගලයෙක් ගමට එනවා මේ ගමට එන මුරා පාත් වෙන්නේ මේ වෙලාවේ තමයි එයාගේ නම තමයි ප්‍රනාන්දු මුදලාලි ප්‍රනාන්දු මුදලාලි රයිට් ප්‍රනාන්දු මුදලාලි මේ ප්‍රනාන්දු මුදලාලි තාත්තා එක්කවත් ඉන්න බැරුව තමයි බැද්දේ ගමට පලා එන්නේ හරිද ඊට පස්සේ ඔන්නෝම ප්‍රනාන්දු මුදලාලි ගමට ඇවිල්ලා හරිද ගමේ මිනිස්සු කොහොමද අඳින්නේ පළඳින්නේ කොහොමද ඔක්කොම නිරීක්ෂණය අධීක්ෂණය කරලා නේද ගමේ ඉන්න කාගේ එක්කද යාළු වෙන්නේ ගමේ ඉන්න හිත මිතුරෙක් එක්ක හිත මිතුරුකමක් පවත්ත ගත්තොතින් මගේ මේ ගේම මගේ අරමුණට යන්න පුළුවන් කියලා මෙන්න මේ කවුද හිතන්නේ ප්‍රනාන්දු මුදලාලි මේ ප්‍රනාන්දු මුදලාලි ගමේ හිටපු බලවතා ධනවතා වෙච්ච මෙන්න මෙයා එක්ක කාගෙක්කද ආරච්චි එක්ක මිත්‍රත්වයක් පවත්වනවා මෙන්න මේ දෙන්නා ජාඩියට මූඩිය වගේ මිත්‍රත්වයක් පවත්වනවා කාගෙක්කද මෙන්න මේ ආරච්චි එක්ක රයිට් ආරච්චි එක්ක මිත්‍රත්වයක් පවත්වාගෙන යනකොට මේ ආරච්චි සහ ප්‍රනාන්දු මුදලාලි කියන්නේ හරිද ජාඩියට මූඩිය වගේ හරි ඇත්තටම මේ නවකතාවේ ළමයි ප්‍රබල සංකේත භාවිත දෙකක් තියෙනවා එකක් තමයි ප්‍රනාන්දු මුදලාලි එකක් තමයි ආරච්චි හරිද
ප්‍රනාන්දු මුදලාලිගේ නියෝජනය කරන්නේ එවක පැවති කූර වෙළඳ ව්‍යාපාරය ආරච්චිගේ නියෝජනය කරන්නේ බ්‍රිතාන්‍ය සමයේ එවක පැවති කූර දේශපාලනය මේක තමයි ප්‍රබල සංකේත භාවිතය මේ බැද්දේගම් පුරාවට එන්න හරි එතකොට මෙන්න මේම ඉන්නකොට ප්‍රනාන්දු මුදලාලි කල්පනා කරන මේ ගමේ ඉන්න කඩවසන්ම මේ ගමේ ඉන්න කඩිසනම පුද්ගලයා කවුද කියලා බලනකොට ප්‍රනාන්දු මුදලාලිට එක එල්ලේම දකින්නේ මෙන්න මේ බබුන්න. ඔන්න මේ ප්‍රනාන්දු මුදලාලි බබුන්න එක්ක හිතවත්කමක් බොරුවට මවාගෙන පාන හිතවත්කමක් පටන් අරගෙන මේ බබුන්ට හේතු වෙනවා. හේතු වෙලා බබුන්ගෙන් වැඩ ගන්නවා අමානුෂික අයුරින්. හරිද? ඔළුව අත ගාලා ටොක්කයින ජාතිය පොරක් තමයි ප්‍රනාන්දු මුදලාලි කියන්නේ. ඔන්නෝම ප්‍රනාන්දු මුදලාලි බබුන් එක්ක එකතු වෙලා ඉනකොට ප්‍රනාන්දු මුදලාලිගේ ඇහැට යනවා. දැන් ප්‍රනාන්දු මුදලාලි කියන්නේ මල්සරාගේ පුත්කලෙක් නේද? කෙල්ල එක්ක පේන්නත් බෑ ගෑණි එක්ක පේන්නත් බෑ ප්‍රනාන්දු මුදලාලි දකිනවා මේ ගමේ හිටපු ලස්සනම කෙල්ල ලස්සනම ගෑණි පුංචි මණිකා දැන් පුංචි මණිකාව ප්‍රනාන්දු මුදලාලිගේ හැට ගැටෙනවා හරියටම හරි යකෝ මම ලං වෙලා තියෙන එසේ මෙසේ පවුලකට නෙමෙයි නේද කොළඹවත් හිටියේ මෙච්චර ලස්සන කෙල්ලේ මෙච්චර ලස්සන කෑල්ලක් හිටියේ නෑ කොළඹවත් නේද මේ කිව්ව මගේ කරගන්න තියෙනව නන්නේ අන්සතු ඔබ වෙත මගේ සිත රැඳිලා වගේ මෙන්න මේ ප්‍රනාන්දු මුදලාලිට පුංචි මණිකා ගැන හිතක් පහළ වෙනවා කියනවනේ කොහොම හරි ඔන්නෝම හිතක් පහළ වුණා පුංචි මණිකා කෙරෙහි ප්‍රනාන්දු මුදලාලි පළවෙනි ප්‍රයත්නය තමයි කොල්ලෙක් ලව්වා මේ පුංචි මණිකාගෙන් කැමැත්ත අහනවා ප්‍රනාන්දු මුදලාලි කැමතියි වගේ එකක් මේ පුංචි මණිකා ඒ කොල්ලටත් ගාලා පන්න ගන්නවා පළවෙනි ප්‍රයත්නය අසාර්ථක වෙනවා දෙවෙනි ප්‍රයත්නය මුදලාලි කෙලින්ම පුංචි මණිකාගෙන් අහනවා හොඳයි මම කැමති වුණොත් ඔයාට නේද පුංචි මණිකා කියනවා චී අයියා ඔය මොන ලැජ්ජ නැති කතාවද කියන්නේ අපි ඒ වගේ උන් නෙමෙයි මගේ හිත තියෙන්නේ බබුන් ගාව බබුන්ගේ හිත තියෙන්නේ මං ගාව අපි දෙන්නෙක් නෙමෙයි අයියා එක්කෙනෙක් ඔයා මොන එකෙක්ද හරිද බබුන් කියන්නේ මට මහ මෙරක් හරි බබුනුයි මායි කියන්නේ මාර මාදරයක් තියෙන්නේ හරි එතකොට ඔන්නෝම කියලා පුංචි මණිකා මෙන්න මේ ප්‍රනාන්දු මුදලාලිගේ රෙදි ඉල්ලේ බවට පත් කරනවා හරි ඔන්නෝම ප්‍රනාන්දු මුදලාලි හරිද පට්ට ලැජ්ජාවට පත් වෙනවා මෙතනදී ප්‍රනාන්දු මුදලාලි කල්පනා කරනවා කමන්නේ මම මේ කිදේ මිනිහම වෙලා තමයි පස්ස බලන්නේ හරිද උත්සාහවන්තයා ජයගනී කියලා එකක් තියෙනවනේ ඒක නිසා මෙන්න මේ ප්‍රනාන්දු මුදලාලි තව පාරක් උත්සාහ කරනවා තුන්වෙනි පාරට උත්සාහ කරන්නේ ප්‍රධාන පුරුකක් ගමේ අල්ලලා එයා තමයි ආරච්චිට කියනවා මෙන්න මේම සීන් එකක් බලපන් මචං බලපන් අර කෙල්ලව ඔයාගේ මස්සිනාගේ මේ ගෑණිව මට යාළු කරලා දෙන්න බෑද බලපන් ඊටි ලස්සන මාරයි හරිද ඊට පස්සේ ආරච්චි කියනවා හරි බං ඕක මොකද්ද නේද ඕවද කරේ අපි මම මස්සිනාට කියලා බලන්නම් අපි පොඩ්ඩක් ගේමක් ගාමු කියලා බබුන්ට කියනවා ආරච්චි ප්‍රනාන්දු මුදලාලි මෙන්න මේ පුංචි මණිකා ගැන ආරච්චි කෙලින්ම කියනවා බබුන්ට මල්ලියේ උඹගේ ගෑණි හොඳ නෑ උඹගේ ගෑණි වටේ යනවා හරිද උඹගේ ගෑණි පට්ටපල් හරි වනචර ගෑණියෙක් හරිද මේ ගෑණියව ගෙදර තියාගන්න එපා හරිද උඹට මේ වගේ ලස්සන ගෑණියෙක් වැඩක් නෑ හරිද මොනවද බං මේකේ ලස්සන බලපන් ඔයිට වැඩිය ලස්සනයි අපේ ගෑණි හරිද අපේ ගෑණි ලස්සනයි උඹට ඔයිට වැඩිය ලස්සනට සිතාදියෙන් කෑල්ලක් ගේන්න පුළුවන් ඔය ගෑණිව අත්හැරලා දාපන් මල්ලී කියලා මෙන්න මේ බබුන්ට කියනවා කවුද කියන්නේ ආරච්චි එතකොට මෙන්න මේ ප්‍රනාන්දු මුදලාලිත් ඕක අහගෙන නේද සීනි ටිකක් දානවා හරි ඔන්නෝම බබුන්ට කිව්වට බබුන් එතනින් පෙරලා අයින් වෙනවා හරිද අයියේ මගේ ගෑණි ඔය කියන තරම් කෙනෙක් නෙමෙයි මම දන්නවා මගේ ගෑණිගේ හිත හරිද මගේ ගෑණි මායි කියන්නේ දෙන්නෙක් නෙමෙයි අයියේ එක්කෙනෙක් හරිද අපි දෙන්නගේ ආදරේ එහෙම බෙදින්න බෑ ඔබ හිටපන් මගේ ගෑණිට මං ඉන්නවා මගේ ගෑණි එහෙම කරන කෙනෙක් නෙමෙයි කියලා මෙන්න මේ බබුන් එක එලේම කියලා පුංචි මණිකා එක්ක මේ කතන්දරය කියන කොහොම හරි ඔන්නෝම පුංචි මණිකයි බබුනුයි ආදරෙන් වෙන්නකොට ආදරෙන් ඉන්නකොට ප්‍රනාන්දු මුදලාලිගේ තුන්වෙනි ප්‍රයත්නයත් අසාර්ථක වෙනවා ප්‍රනාන්දු මුදලාලි කල්පනා කරනවා අනේ මුණ නින්දාවද්ද මේ මොන නින්දාවද්ද මේක මොකද්ද මට උනේ දෙයියනේ කියලා ප්‍රනාන්දු මුදලාලි හතරවන ප්‍රයත්නයත් හතරවන උත්සාහයක් දරනවා හතරවන උත්සාහය දරන්නේ මේ ආරච්චි එක්ක ප්ලෑන් එකක් ගන්නවා ආරච්චිගේ ගෙදර තිබ්බ මොකක් හරි පෙට්ට ගමක් වටින මේ පෙට්ට ගමක් වටින එකක් බබුන්ගේ නිවසට දානවා ගෙනල්ලා පොරෙන් දාලා පොලිසියට කතා කරනවා ඒ කාලේ ෆෝන් නැති වුණාට මොකක් හරි ලියුමක් දාන්න ඇති පොලිසියට එතකොට පොලිසියට කතා කරලා මෙන්න මේ පෙට්ට ගමන් නැති වෙලා තියෙන ඉතා වටින
මේ කොහෙද දෙන්නේ කියලා පොලිසියෙන් කොහොම හරි සර්ච් කළා. හරිද? ගමේ හිටපු හැම ගියක්ම අවසානයේට ළමයි මෙන්න මේ බබුන්ගේ නිවසෙන් තමයි මේ පෙට්ටගම අහුවෙන්නේ. කොහොම හරි මේ පෙට්ටගම වුණා කියන්නේ බබුන්න හිරේට ගන්නවා. හිරාඩස්සියට යනවා මාස 6කට. හරි? එතකොට බබුන් හිරේට යනවා. දැන් ඔන්න ප්‍රනාන්දුලාට මාර චූන් එකක් හරියටම හරි මිනිහක් නෑ. මගේ තමයි පුංචි මැනිකා යුරේකා පුංචි මැනිකා මගේ කියලා හිතින් හිතන්නේ නැති කවුද? ප්‍රනාන්දු මුදලාලි. හරි. මේ ටික බලන් හිටියා කවුද? මම කිව්වා කතාව පටන් ගන්නකොටම ගමේ හිටියා පිස්සෙක්, ගමේ හිටියා වැද්දෙක්, ගමේ හිටියා වනචාරි පුද්ගලයෙක්. මේ පිස්සා, මේ වැද්දා, මේ වනචාරි පුද්ගලයා තමන්ගේ පවුලේ කෙනෙක්ට කරදරයක් වුණොත්, තමන්ගේ දුවලා දෙන්නෙන් එකට කරදරයක් වුණොත් ඒක ලේසියෙන් අත්හරින්නේ නැහැ. අත්හැරියේ එකාවයි වෙදාව. ඒ අත්හැරියේ බයට අනවින කොඩි වින වලට නැත්තම් ඌත් පොළොවට පස් වෙලා මෙලහට. හරිද? හැබැයි මේ පාර නම් අත්හරින්නේ නැහැ කියලා ඉන්නිහාමිගේ ඇරියස් එකක් මෙන්න මේ ආරච්චිගෙනුයි ප්‍රනාන්දු මුදලාලිගෙනුයි ගන්නවා. දැන් ගන්නවා සිරිඳු මගේ ලොකු කෙල්ලටයි මගේ ලොකු බෑනටයි අනවින කොඩි වින නේද හැම රෙද්දම වල කැපුවේ මුන් දෙන්න ආරච්චි ප්‍රනාන්දු මුදලාලි මගේ බෑනව හොරෙක් කරේ හොරෙක් කියලා හංවඩු ගැව්වේ ආරච්චි ප්‍රනාන්දු මුදලාලි මගේ මාසිනා වුණාට මහ තිරිසනෙක් මෝ කියලා තීරණය කළා. සිරිඳු තීරණයක් ගන්නවා. මොකද්ද? තුවක්කු බටේ අරගෙන ගිහිල්ලා ප්‍රනාන්දු මුදලාලිටයි ආරච්චිටයි හරිද? ඩිෂුන් ගාලා වෙඩි තියනවා. සද්ද වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි මෙන්න මේ ප්‍රනාන්දු මුදලාලි සහ ආරච්චිවයි ඝාතනය කරනවා සමූල ඝාතනයක් විදියට. හරි? ඔන්නෝම ඝාතනයට ලක් වෙනවා ප්‍රනාන්දු මුදලාලි සහ ආරච්චි. එතකොට දැන් O level ළමයෙක් මේක බලනවා නම් 9 වෙනි පරිච්ඡේදය ආරම්භ වෙන්නේ මෙතනින්. හරිද? ගමේ පැවතුණු මහේස්ත්‍රාත් විභාගයේදී පුංචි මැනිකා ඒ සිටි නමුත් හරිද? ඔන්නෝම ඡේදයක් ආරම්භ වෙනවා 9 වෙනි පරිච්ඡේදයේදී. එතකොට මේ සිරිඳු හිරාඩස්සියට යන නිමේෂයේ තමයි 9 වෙනි පරිච්ඡේදය ආරම්භ කරන්නේ. හරි. බලා ගන්න. එතකොට ළමයි බබුණුත් දැන් නැහැ. පින්නිහාමිත් මැරුණා. හරිද? සිරිඳු හිරේට යනවා. හරි. ආරච්චිත් මැරුණා ප්‍රනාන්දු මුදලාලිත් මැරුණා නැන්චෝ හාමිට ඉන්න බෑ ගමේ දරුවෝ දෙන්න එක තනි වෙලා මොකද තමන්ගේ මිනිහා නැති වුණා වලව්ව කැලේට යන්න හරිනවා නැන්චෝ හාමිත් ගමේ ඉන්න බැරි කමට මිනිස්සු නේද කුලාප්පු වෙලා ඉන්නේ දැන් ආරච්චිලා එක්ක කොහොමත් මේ ගමේ ඉන්න බෑ නැන්චෝ හාමි පෙරලා නෑ ගමකට යනවා දරුවෝ දෙන්නත් එක්ක ජීවත් වෙන්න පදිංචියටම හරි ඔන්න ගම වනබත් වෙනවා ගමේ හිටපු වලව්ව වනබත් වෙනවා හරි දැන් ගම නිකන් ළමයි නැත්තටම නැති වෙලා වගේ එතකොට ඉතුරු වෙන්නේ කවද බලන්න වෙදා ඉතුරු වෙනවා පුංචි මැනිකා ඉතුරු වෙනවා කර්ලිනා හාමි ඉතුරු වෙනවා කතාවේ අනිත් ඔක්කොම සිලිඳු හිරේට යනවා ආරච්චි මැරෙනවා ප්‍රනාන්දු මුදලාලි මැරෙනවා පින්නිහාමි මැරෙනවා ඩිංගිහාමි පළවෙනියට මැරුණා බබුන් හිරේට යනවා හරි නැන්තෝමි ගම අත්හැරලා යනවා හරිද ඔන්න ඕමයි වෙන්නේ ඊට පස්සේ පුංචි මැනිකා හැමදාම නේද කවුළු පියන් පත් අතරින් නේද සඳලු තලාවේ ඉඳලා වගේ පුංචි මැනිකා හැමදාම බලනවා නේද වැට කවුළුව දිහා අනේ මගේ මිනිහා කවදද එන්නේ අනේ මගේ තාත්තා කවදද එන්නේ මට මේක දරා ගන්න බෑ දෙයියනේ දින සති මාස ඔහොම ගෙවිලා යනකොට පුංචි මැනිකට එපා වෙනවා ගමේ කට කතා පැවැත්වෙනවා නේද අපෝ ඕකුන් දෙන්න එන්නේ ඕකුන් දෙන්න හිරේන් මැරිලා ඇති හොඳ වැඩේ ඕකුන් දෙන්නට නේද අර පිස්සු වැද්දටයි අර කෙරුමටයි හොඳ වැඩේ කියලා මිනිස්සු කියනවා නේද අපිට වැරදුනාම ගමේ උණුයි ළඟම උණුයි hina වෙනවනේ බැද්දේ ගම හොඳම සාක්ෂියකට එතකොට මෙන්න මේ පුංචි මැනික තීරණය කරනවා කමක් නැහැ මගේ තාත්තවයි මගේ මිනිහවයි බලන්න මම යනවා හිරේට ගිහිල්ලා බලනවා මේකේ ඇත්ත විස්තරේ මොකද්ද මේ දෙන්න අය ගෙදර එන්නේ නැත්තේ කියලා කොහොම හරි මෙන්න මේ පුංචි මැනික තීරණය කරලා මෙන්න මේ හිරාඩස්සියට ගිහිල්ලා බලනවා හරිද මෙන්න මේ හිරාඩස්සියට ගියාම නොසිතූ විරූ විදිහට පුංචි මැනිකාගේ සිහින මන්දිර කැඩෙනවා බිඳෙනවා ඇයි මෙන්න මේ පුංචි මැනිකට අහන්න ලැබෙන්න දකින්න වෙන්නේ මෙන්න මේ වගේ කතන්දරයක් ඔව් උඹගේ මිනිහා කියන බබුණුයි උඹගේ තාත්තා කියන සිරිඳුයි හිටියා තමයි හිරේ හැබැයි උන් දෙන්න මේ වෙනකොට ජීවතුන් අතර නෑ බං උන් දෙන්න මැරලා දැන් ගොඩක් දවස් හරිද උඹ ඵලයන් ගමට
දැන් මෙතන ඉඳලා වැඩක් නැහැ වගේ එකක් තමයි පුංචි මැනිකට ආන්න දකින්න බලන්න සිද්ධ වුණේ. අවසානයේට පුංචි මැනිකා හරි 9 වෙනි පරිච්ඡේදය කියනවා පුංචි මැනිකා යලි ගමට පෙරලා එන්නේ හිත ශක්තිමත් කරගෙන කොහොම හරි මම ජීවත් වෙනවා කලිනා හාමි එක කියලා. පුංචි මැනිකාගේ අවාසනාවන්ත කම කියනවා නම් ඇත්තටම පුංචි මැනිකා මහා කණවැන්දුම් ගැහණියක් බවට කතුවරයා පත් කරනවා. පුංචි මැනිකා 9 වෙනි පරිච්ඡේදයේ එන්නේ කලිනා හාමි එක ජීවත් වෙනවා කියලා. ආවත් හරි හිරේ ඉඳලා කලිනා හාමිත් මැරෙනවා. හරිද? පොඩි අවාසනාවන්තකමක්ද බලන්න ළමයි කරිනාමිත් ඔන්න මැරෙනවා. ඊට පස්සේ පුංචි වෙනික කල්පනා කරනවා වේදාව එක්කගෙන ඇවිල්ලා ගෙදර නතර කරගෙන නේද ඉන්න. මොකද තනියට කාත් කවුරුවත් නැති නිසා. තමන්ගේ සීයා වගේ කෙනෙක් නිසා වේදා. වේදාත් එනවා පුංචි වෙනිකාගේ ගෙදරට. ටික දවසක් යනකොට වේදාත් මැරෙනවා. කුරිය ගහනවා. ඔන්න වේදාත් මැරෙනවා. අනේ දේනේ පුංචි වෙනිකා 10 වෙනි පරිච්ඡේදයේදී කතුවරයා සඳහන් කරනවා තනි වෙනවා. හෙවණැල්ලත් නැති වෙනවා. මතක තියාගන්න අපිට කවුරු හිටියත් හෙවණැල්ලත් අපිව දාලා යන නිමේෂයක් එනවා. ඒ හෙවණැල්ලත් දාලා යන නිමේෂයේදී ඔයා ජීවිතේ සාර්ථක කරගෙන හිටියේ නැත්නම් ඔයත් අනිවාර්යෙන්ම හෙවණැල්ල වගේ නැති වෙනවා. මතක තියාගන්න ඒකයි යථාර්ථය. මෙන්න මේ පුංචි මැනිකට උනේ තමන්ගේ හෙවණැල්ලක් නැති වෙන තරමට නැත්තරම නැති වෙලා නැත්තරම කෙලවෙන එක. හරිද? අවසානයේදී 10 වෙනි පරිච්ඡේදයේ කතුවරයා මෙන්න මෙහෙම කියනවා පුංචි මැනිකාගේ ඇඟට නේද සතෙක් වලහැක් කඩාගෙන පනිනවා කියලා ප්‍රබල සංකේත භාවිතකින් මෙන්න මේ බැද්දේගම කතාව අවසන් කරලා කියනවා අපිට එහෙනම් පැහැදිලි මගේ පුතේ හරිද පුංචි මැනිකටත් අවසානයේට සිද්ධ වෙන්නේ බැද්දේගම වනබත් වෙන්න විතරයි. එහෙනම් පැහැදිලි මේ බැද්දේගම කියන සුන්දර ගම විටක සුන්දර තවත් විටක අසුන්දර අමුතුම අමුතු ගම අවසානයට උනේ වනබත් වෙන්න විතරයි. මිනිස්සු ඔක්කොම මැරිලා ගියා. මිනිස්සු ඔක්කොම නැති වුණා. අවසානයේට පුංචි මැනිකත් නැති වුණා. හරිද? ඔන්න මම පොරොන්දුනා වගේම ඔයාට බැද්දේගම නවල් එකම කතාවක් විදිහට කියලා දුන්නා. කොහොමද බලන්න වැඩ කෑල්ල? ඔයාගේ අදහස උදහස කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. මම දන්නවා මේක මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුව ළමයිට බැද්දේගම කියන්නේ භාවනාවක් වෙන්නේ නැති, බැද්දේගම කියන්නේ ආගමක් වෙන්නේ නැති. එහෙනම් කියන්න තියෙන්නේ තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපේ channel එක ආදම subscribe කරලා තියන්න. දෙපාරක් ඔබ හිතන්න එපා. එහෙනම් හැමෝටම පොරොන්දු වෙච්ච විදියට බැද්දේගම ලේවලට දුන්නා. එහෙනම් හැමෝම මම ආයේ කියනවා channel එක subscribe කරලා තියන්න. ලස්සන වීඩියෝ එකකින් ලස්සන වැඩකින් හමු වෙමු. එතෙක් ඔබට බුදු සරණයි ජේසු පිටයි පරිස්සමෙන් ඉන්න. හැමෝටම good luck bye.